හරි දැන් අහගන්න කතරගම දේවාලය තියෙනවනේ. හරි දේවාලවල පන්සල්වල මෙහෙම තිබුණා. හරි හරියට කොයි වගේද? හරි දැන් ඔයාලා මෙහෙම ස්ථාන දැකලත් ඇති. හරි මෙහෙම හිතන්නකෝ දේවාල භූමිය. මෙහෙම දේවාල භූමියේ තියෙද්දි දරුවෝ හරි ඉස්සර මෙහෙම ලොකු දොරටු තියෙනවා. හරි මේ වගේ හරි ඉස්සර මෙහෙම මැද හරියටම පුතේ වෘත්තාකාරව මෙහෙම නිකන් අර සිමෙන්තියෙන් වගේ මෙහෙම හදලා තියෙනවා. මේකේ මැණික් ගල් අල්ලලා තියෙන ලොකු මැණික් ගලක්. ආගන්න. මේ මැණික් ගලට ආගන්න සූර්ය කිරණ පතිතුනාම මේකේ රැස් වීදෙනවා හතර වටේට. හරි මෙහෙම ගොඩනැගිලි අදටත් ඇති. හරි සමහර වෙලාවට මැණික් ගල නැතුව ඇති මෙහෙම රවුම් මෙහෙම නිකන් රවුමක් විතරක් ඉතුරු වෙච්ච අවස්ථා ඇති බිත්තියේ. තේරුණාද? මෙහෙම රවුම් ලොකු මැණික් ගල් මෙහෙම බිත්තියේ අර දොරට උඩින් මෙහෙම ලස්සන රවුම හදලා ඒකේ තමයි මැණික් ගල හදලා මේ ඔබ්බෝලා තියෙන්නේ. හරි දේවාලයේ පඩිපෙළමකින් තමයි අර නැගලා එන්න තියෙන්නේ බහලා යන්න තියෙන්නේ තේම උස භූමියක හදන්න. තේරුණාද? දැන් මේකට හිරු එළිය වැටුනහම පුතේ මේක බබලෙනවා. තේරුණාද? හරියට සූර්යයා වගේ බබලන්න පටන් ගන්නවා. හරි එහෙම තැන් ඕන තරම් ලංකාවේ තියෙන ওই පරණ තැන් වලට ගිහිල්ලා බලන්නකෝ. බුදු මැදුරු වලත් ඔය වගේ මැණික් ගල් හයි කරපු තැන් තියෙනවා. දැන් මැණික් ගල නෑ තන විතරක් තියෙනවා පුතේ. තේරුණාද? දැන් කවියා කියන්නේ ඒකයි. සූර්යාගේ රශ්මිය වැනි ඝන වූ මාණික්කෙන් බබලනවා පුතේ මේ දේවාල භූමිය. තේරුණා දේවාලේ බබලන්න අරගෙන තියෙනවා. ඒ වගේම මෙහෙම හයි කරලා තියෙනවා පතාක පොඩි. හරි ඒවයේ තියෙන පුතේ කුකුලෙක්ගේ රුව. තේරුණාද? ඒව ලෙල දෙනවා. ඒව මොනවද දෙන්නේ? ලෙල දෙන්න පටන්ගෙන. හරි ඊළඟට කියනවා මෙහෙම අනීලකල. අනීලකල කියන්නේ නොඑක් ආකාරයෙන් අලංකාර කරන ලද. නොඑක් ආකාරයෙන් අලංකාර කරන ලද. නමයි ගමයි මාතලේ තමයි මේ හිතේ තියෙන තම අපේ කමයි දෙනි වදන් දෙද්දි කට පුරාමයයි තවාලු